පිදෙන්නට ඉපදිලා ඉන්නවා. පුදන්නට කැමැත්තක් තියෙනවා. හැබැයි මේ දෙකම හරියට සංකලනය වෙන්නේ නැති නිසා ආදරය කියන දේ අමිහිරි අත්දැකීමක් වෙනවා. ජීවිතේ ආදරය කියන දේ මිහිරි කරගන්න නම් පුදන්න දැනගත්ත කෙනෙකුට විතරයි ඒක මිහිරි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අද ආදරය නිසා දුක් විඳින බහුතරයක් ඉන්නවා. ඒ බහුතරෙම දුක් විඳලා තියෙන්නේ පරාර්ථකාමීත්වය නිසා නෙමෙයි ආත්මාර්ථකාමීත්වය නිසා තමයි ආදරයෙන් දුක් විඳලා තියෙන්නේ. ඒ නිසා මේ ආදරය කියන එකට මේ මොහොතේදී මම වටිනාකමක් දෙන්නේ ඒ ආදරය මට ප්‍රයෝජනයක් නම් විතරයි. ඒ ආදරය මට බලයක් නම් විතරයි. ඒ ආදරය මට සතුටක් නම් විතරයි. ඒ ආදරය මට ජීවයක් නම් විතරයි. ඒ ආදරය මාව ශක්තිමත් කරනවා නම් විතරයි. එතකොට මේ ආදරය කියන එක අරගන්නට යන්නේ මේ මම කියන පුද්ගලයාව ගොඩනගලා තියාගන්න. නිසා ආදරය කියන දේ ඉපදෙන්නට ඕනේ වෙන කෙනෙක් තුල ඉපදිච්ච ආදරයක් අරගන්නව නෙමෙයි. මා තුල ඉපදෙන ආදරය අනිත් අයට දෝර ගලන්න සලස්සන්නට ඕනේ. දැන් මේකට තමයි රතන මේ තාත්ති පුතේ දුවේ නේ අපිව දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ. ආදරය දෝර ගලන, බලය දෝර ගලන, සහනය දෝර ගන්න. ඒතකොට ආදරේ නාමයෙන් මේ ඔක්කොම ගලාගෙන යන්නට ඕනේ. දැන් අපි බලනවා ආදරේ නාමයෙන් අපිට ගලාගෙන එන්නේ මොනවද කියලායි බලන්නේ. ආදරේ නාමයෙන් මට සලකයිද? ආදරේ නාමයෙන් මට තෑගි දෙයිද? ආදරේ නාමයෙන් මාව ලස්සනට තියාගනීද? ආදරේ නාමයෙන් මාව අසතුටටපත් කරන්න දුව තියාගනීද? දැන් මේ ආදරේ නාමයෙන් මේ තමාට කරවා ගන්න දේවල් තමයි උදේ ඉඳලා හැන්දෑව වෙනකන් කල්පනා කරන්නේ. ඒ නිසා තමයි ගොඩක් අය ජීවිතේ ආදරය තුල පෙරදිච්ච අය බවටපත් වෙන්නේ, කලකිරිච්ච අය බවටපත් වෙන්නේ. මොකද ඔවුන්ගේ ආදරයට දීලා තියෙන වටිනාකම සහ ඔවුන් ආදරය නිර්වචනය කරගෙන තියෙන විදිය අනුව ඔවුන්ගේ ජීවිතවලට දුකයි වේදනාවයි උරුම වෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ආදරය කියන එක මේ මොහොතේදී පූජාවක් මිසක ආදරය කියන එක මේ මොහොතේදී බැංක් එකක් වගේ අරගෙන තැම්පත් කරන දේවල් නෙමෙයි. මිල මුදල්වත් රත්තරන්වත් තැම්පත් කරන තැනක් නෙමෙයි ආදරය කියන්නේ. ඒක උත්තරීතර දුම් පූජාවක් දෙවියන් වහන්සේ වෙතට මිනිසුන්ත් එක්ක එකතු වෙලා පුදන පිදීමක් විතරයි. ඉතින් එහෙනම් ඒ පුදන්න ඔබටත් ශක්තිය, බරප්‍රසාදය, බලය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.